ගරු සභාපතිතුමන් ඇතුළු සම්භාවනීය පින්වත්නි. ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවේ කාර්මික පින්වතුනි. අද මේ ස්ථානයේට පැමිණීමේ වචනයක් අනුශාසනාවකින් දායක වෙන්නට ලැබීම මා ලබන මහත් ගෞරවයක් කොට සලකනවා. නමුත් අපේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවේදී භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නට ඕන කරුණු ටික ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපේ ධම්මික හාමුදුරුවෝ පිළිබඳව අපි යමක් මතක් කරනවා නම් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර විශේෂ වූ දක්ෂතාවයන් පිරිච්ච ශාසනය වෙනුවෙන් ලංකාව පුරා බොහෝ සත්ක්‍රියාවන් සිද්ධ කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ගාල්ල ප්‍රදේශයේ බණ්ඩාරිගොඩ විහාරස්ථානය, ඒ වගේම මේ මధుරන්කොළිය විහාරස්ථානයක, ඒ වගේම නොඑක් ස්ථානවල ශාසනික වශයෙන් සමාජ වශයෙන් වැඩ කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ සෙවන, උන්වහන්සේගේ අවවාද අනුශාසනා මේ විහාරස්ථානයේ දායක පිරිස ලබන්නට වාසනාවන්ත වීමත් ඉතාම වැදගත් කොට සලකන්නට ඕන. ඉතින් උන්වහන්සේ අපේ නායක හාමුදුරුවෝ අනුශාසනා කර පරිදි උන්වහන්සේ ඇවිල්ලා මෙහි වැඩ සිටින්නද කියලා ඇහුවේ. උන්වහන්සේ මේ මට නීත්‍යානුකූලව අයිති නැති තැනක් කියලා උන්වහන්සේ හොඳටම දන්නවා. ඒ දැනගෙන තමයි ඉන්න තැන කොතැන වුණත් එතෙන්ට ශාසනික සේවාවක් කරන්නට ඕනේ කියන හැඟීම උන්වහන්සේ තුල තිබෙන නිසා තමයි මෙවැනි කටයුත්තකට තමන්ට හිතවත් දායක කාර්කාදීන් සම්බන්ධ කරගෙන මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නේ. ඉතිහාසයේ යම් දවසකදී උන්වහන්සේ මෙතනින් සදාකාලික අපි කවුරුවත් ඉන්නේ නැහැ. මෙතන ඉන්න පුංචි දරුවෝ ජයමංගල ගාථා කියපු දරුවෝ අනාගතයේදී කියයි මේ චෛත්‍ය හදනකොට ජයමංගල ගාථා කිව්වේ අපි මේ චෛත්‍ය හදන්නට මූලිකත්වයේ ගන්න කටයුතු කරේ මැදවච්චේ ධම්මික හාමුදුරුවෝ. ඒ වගේම මේ සඳහා මහා සංඝරත්නයේ මෙපමණක් වැඩම කළා, විශේෂ අමුත්තන් මෙපමණක් පැමිණියා ආදී වශයෙන් සිහිපත් කරයි. අර වැඩිමල්කමට තිත්වටුවයි වඳුරයි ඇතයි කතා කරගත්තා වාගේ මෙහි අයිතිවාසිකම සිහිපත් කරයි. එනිසා මහා සංඝරත්නයේට අද වර්තමානයේ මේ ඉතිහාසයේ පුරාවටම කරන දෙයට උන්වහන්සේලා හොඳින්ම දැනගෙන තිබෙනවා. මේ සියල්ල අනිත්‍යයි, අතහැර යන්නට වෙනවා. ඒ තියාගෙන තමයි උන්වහන්සේලා මේ සියලු කටයුතු කරන්නේ. නායක හාමුදුරුවෝ මතක් කරපු පරිදි විහාරාධිපති කියන තනතුර තිබෙන්නේ හරියට නම් බුදුහාමුදුරුවන්ට. මොකද විහාරයේ ඇතුලේ වැඩ ඉන්න බුදුහාරු පමණයි. එනිසා මේ සියල්ලම අපේ මනසට හදාගත්ත එක එක කසාය වර්ග වගේ තමයි. මනස හදාගන්න දීපු දේවල්. නමුත් මේ සියල්ල බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල්. මේවා නෙමෙයි අවශ්‍ය වෙන්නේ ශාසන බ්‍රහ්මචර්යාව සහ ශාසනයේ වෙනුවෙන් වැඩක් කිරීමයි. ඉතිහාසයේත් මේ ලංකාව තුල පඩි නොලබන හමුදා මූලස්ථානයක් හා සමානව ගමකට පන්සල වැදගත් වෙනවා. පඩියක් ගන්නේ නැතුව භික්ෂුව කියන්නේ ලැබුණොත් තමයි ආහාර ටිකක් යන්නේ. එහෙම ශාසනිකව වැඩක් කරනවා වගේම මේ විහාරස්ථාන කියන ආයතන ඔබ දකින්න ඇති හැම තැනම පහුගිය සුනාමි උවදුර ආපු වෙලාවෙදී විහාරස්ථාන තමයි පිහිට වුණේ ඒ ඇත්තන්ට ඉන්නට සහ පහසුකම් ටික සලසා ගන්නට. ඒ වගේම තමයි මේ ස්ථානයත් යම් දවසකදී ඕනෑම මොහොතක ආරක්ෂක වශයෙන් සමාජ වශයෙන් ව්‍යසනයකදී මේ ස්ථාන තමයි මූලිකත්වයේ ගන්නෙ. ඒ නිසා මේවා රැක බලා ගැනීමත්